right හරි දැන් අපි සාධක සොයන්න යන්නේ දැන් මේ වගේ ප්‍රශ්නයකුත් එන්න පුළුවන් ඉතින් සාධක පාඩම හොඳට බලා ගන්න මෙන්න මේ කොටසේදී සාධක සොයන්න කියන කොටසේදී මෙයා මුලින්ම මේ මැද පදය කියන එක්කෙනා ගැන බලද්දී මෙයාගෙන් මෙයා හැදෙන්න ඕන. කියන්නේ මැද පදයෙන් තමයි අවසාන පදය හැදෙන්නේ. ඉතින් මැද පදය අපි හිතුවොත් මැද පදය ගැන අපි හිතද්දී එයා ගැන දැන් මෙහෙම හිතන්නකෝ. අපිට 12 හැදෙන ක්‍රම මොනවද තියෙන්නේ? දැන් ඔයාලා දන්නවා ගුණිතයක් වශයෙන් ගත්තොත් 12 හැදෙන ක්‍රම මොනවාද? 3 වරක් 4 12යි. 6 වරක් 2 12යි. හැබැයි ඔයාලා කල්පනා කරන්න මෙයා හැදෙන්නත් ඕන. දැන් 6 වරක් 2 12ක් වුණාට 6 2යි එකතු වුණොත් අපිට එන්න කීයක්ද? 6 2යි එකතු වුණොත් 8යි. 6න් දෙකක් අඩු වුණොත් 4යි. එහෙනම් අපිට යව ගන්න බෑ. හැබැයි 4යි 3යි ගුණිතයෙන් 12යි 4යි 3යි එකතු වුණොත් 7යි. හැබැයි මෙතන තියෙන්නේ ඍණ 7. එහෙනම් අපිට ගන්න වෙන්නේ ඍණ 4 සහ ඍණ 3. පැහැදිලිද? දැන් මෙයාව ඔයාලා දන්නවා දැන් ඍණ 4 ඍණ 3ත් එක්ක ಗುಣ වීමෙන් ඍණ පදයක් එක්ක ಗುಣ වීමෙන් ධන 12ක් එනවා. හරි? ඒක ඔයාලා දන්නවා සහ මගේ කලින් වීඩියෝස් වල තියෙනවා. ඒවත් බලන්න. හරි? එතකොට මෙයා ගත්තොත් x වර්ගය ඍණ 4යි x ඍණ 3යි x ධන 12. හරි. right. දැන් මෙයා පීනෙන් එන්නේ ධන 12. හොඳයි? right. දැන් මෙතනදී මෙයාව සහ මෙයාව අපි වෙන වෙනම ගමු. එයා වෙන වෙනම ගද්දී මේ කොටසෙදී x කියන එක්කෙනා පොදු කරගන්නවා. x තොර x ඍණ 4. තර ඍණ 3 කියන එක්කෙනා පොදු කරනවා. එතන මෙතන ඍණ 4. මෙයා එක සාධකයක් x ඍණ 4 අනෙක් සාධකයේ x ඍණ 3. ඔන්න ඔය ආකාරයට අපිට අවශ්‍ය පිළිතුර ගන්න පුළුවන්. හරි එහෙනම් අපි ළඟ ප්‍රශ්නේ හම්බෙමු.